මහසෙන් TV YouTube channel එක සමග එකතු වන සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද මම මගේ මේ වීඩියෝවේ මාතෘකා වශයෙන් තබා ගත්තේ වර්තමානයේදී ශ්‍රී ලාංකික ගිහි බෞද්ධ සමාජයට ඉතාමත්ම කාලෝචිත මාතෘකාවක් වන කන්‍යාභාවය රැක ගැනීම සහ පතිවත රැකීම අතර වෙනස කුමක්ද යන මාතෘකාවයි. ඉතින් අප කවුරුත් දන්නා පරිදි දැනට වසර 100කට එහා පමණ කාලය තුලදී ශ්‍රී ලාංකික සමාජය තුල විශේෂයෙන්ම බෞද්ධ මෙන්ම ක්‍රිස්තියානි සමාජය තුල මේ කාන්තාවකගේ එසේත් නැත්නම් මේ ගැහැණු දරුවෙකුගේ කන්‍යාභාවය රැක ගැනීම ආරක්ෂා කර ගැනීම යන කාරණය ඉතාමත්ම වැදගත් කාරණාවක් වූවා. නමුත් දැන් මේ සමාජයේ බටහිරකරණයට ලක් වීමත් සමග එනම් මේ සමාජයේ සිටින්නා වූ තරුණ දරුවන් දියණියන් මේ බටහිර සමාජයට බටහිර මේ සංස්කෘතියට අනුගත වීමත් සමග මේ කාරණයට එනම් තමාගේ කන්‍යාභාවය රැක ගැනීම කියන කාරණය ගැන සැලකිලිමත් වන්නේ නැහැ. ඉතින් මා මෙහිදී සඳහන් කළ යුතුයි මේ ඇත්ත වශයෙන්ම මේ කාරණය තුලදී මම අද මේ සසඳා බලන්නේ බුදුදහමට අනුවයි. ඉතින් බුදුදහමට අනුව මේ කාරණා දෙක සසඳා බැලීමේදී එනම් කන්‍යාභාවය රැක ගැනීම සහ පතිවත රැකීම යන මේ කාරණා දෙකේදී මේ බුදුදහම තුල සඳහන් වන්නා වූ දස කුසල සීලය තුල අඩංගු වන මේ කයින් සිදුවන්නා වූ අකුසලයක් වනුයේ පතිවත රැක ගැනීමෙන් රැක නොගැනීමයි. එනම් මෙහිදී විවාහක වීමට හෝ අවිවාහක කාන්තාවක් විය හැකි යම් කිසි තරුණියක් අවිවාහක නම් නමුත් ඇයට හෝ ඔහුට ඒ වගේම මෙය ඇත්තටම මේ පතිවත රැකීම කියන කාරණය කාන්තාවන්ට මෙන්ම පිරිමින්ටද එක හා සමාන වනවා. මේ පිළිබඳව මා ඉදිරි වීඩියෝවකදී වෙනම විග්‍රහයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද මේ කාරණය මා විශේෂයෙන්ම සැලකිල්ලට ගනුයේ කාන්තාවන් සම්බන්ධවයි. එනම් යම්කිසි තරුණියකට තම පෙම්වතකු සිටිනවා නම් එනම් ඇය පෙම්වතකුට පොරොන්දු වී සිටිනවා නම් ඔහු වෙනුවෙන් තමාගේ ආදරය පුද කරනවා කියා එවැනි තරුණියක් ඔහුව රැවටීමට ලක් කර ඒ අතරතුර ඒ ප්‍රේම සම්බන්ධයේ තිබෙන අතරතුර තවත් පිරිමියෙකු සමග හෝ පිරිමින් සමග කායිකව ලිංගිකව එකතු වනවා නම් එයත් පතිවත රැක නොගැනීමක්. ඒ වගේම තමයි යම්කිසි තරුණියක් විවාහයට පත්වීමෙන් පසුව ඒ කියන්නේ විවාහයට පත්වීමෙන් පසුව තමාගේ පතිවත රැක ආරක්ෂා කරගන්නේ නැතුව වෙනත් අයෙකුගේ ස්වාමි පුරුෂයෙකු විය හැකි එසේත් නැත්නම් වෙනත් අවිවාහක පුරුෂයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් මෙහිදී ප්‍රේම සම්බන්ධතාවයකට වඩා ලිංගික සම්බන්ධතාවයක් එනම් පවත්වාගෙන යනවා නම් එය ඒ තරුණිය විසින් තමාගේ පතිවත ආරක්ෂා කර නොගැනීමක්. ඉතින් මෙන්න මේ කාරණය තුළදී බුදුදහමට අනුව මෙය ඇත්තටම කයින් සිදුවන්නා වූ අකුසලයක් වන කාමයේ වරදවා හැසිරීමට අයත් වෙනවා. එසේම ක්‍රිස්තියානි ආගම තුල මෙය එයාලාගේ දසපනත තුල අඩංගු වන මේ
ඇඩල්ට්‍රී කියන එකට අයත් වෙනවා. ඉතින් ඒ කාරණේ හා සඳහා බැලූ විට අද වර්තමාන කාලයේදී එනම් මේ කන්‍යාභාවය රැක ගැනීම කියන කාරණයට මේ බටහිර සමාජයේ පමණක් නොව ශ්‍රී ලංකාවේ බටහිර සමාජයට සංස්කෘතියට අනුකරණය වූ මේ ශ්‍රී ලාංකික සමාජය තුළද අද මේ කාන්තාවකගේ එසේත් නැත්නම් අප පවසනවා නම් තරුණියකගේ කන්‍යාභාවය රැක ගැනීම කියන කාරණයට වැඩි සැලකිල්ලක් වැඩි ප්‍රමුඛත්වයක් දෙන්නේ නැහැ. ඉතින් ඇත්ත වශයෙන්ම මා මේ කාරණය සසඳා බැලූ විට මේ වඩාත් වැදගත් වන්නේ යම්කිසි කාන්තාවක් විසින් තමාගේ පතිවත රැක ආරක්ෂා කර ගැනීමයි. එනම් තම ස්වාමි පුරුෂයා හෝ එසේත් නැත්නම් තමාගේ පෙම්වතා වෙනුවෙන් පිදුවා වූ ඒ පිවිතුරු ආදරය, ඒ වගේම ඒ ආදරය ඒ ආකාරයටම යම්කිසි පුද්ගලයෙකු වෙනුවෙන් අපකැප වී එසේම ඒ පිදූ ආදරය තවත් අයෙකුට පුදන්නේ නැතුව ඒ තමාගේ පතිවත රැක ගැනීම ඉතාමත්ම පිවිතුරු වනවා පමණක් නොව එය මහත් කුසලයක් වනවා. එපමණක් නොව මා මෙහිදී තව දෙයක් සඳහන් කරන්න කැමති. අද ශ්‍රී ලාංකික ගිහි සමාජය තුළ දිනෙන් දිනම අපට අසන්නට ලැබෙනවා මේ එක්කෝ තම ස්වාමි පුරුෂයා තමාගේ බිරිඳ සහ දරුවන් අතහැර වෙනත් ලිංගික ආශාවන් සන්තර්පණය කර ගැනීම සඳහා වෙනත් ලාබාල තරුණියන් සමග යෑම. එසේම එහි අනෙක් පැත්ත කියනවා නම් කාන්තාවක් තම ස්වාමි පුරුෂයා සිටියදී වෙනත් පුරුෂයන් සමග ලිංගිකව අනාචාරයේ හැසිරීම. මේ කාරණා දෙක නිසා අද ශ්‍රී ලාංකික ගිහි සමාජය තුළ ඉතාමත් අවාසනාවන්ත ආකාරයට ඒ ජීවිත හානිවලට පවා ලක්වෙමින් එපමණක් නොව තම දරුවන්ගේ කියන්නේ කුඩා දරුවන්ගේ ජීවිත පවා අඳුරු කරමින් ඒ අවාසනාවන්ත ලෙස එවැනි කාරණා සිදුවන අවස්ථා අද අපට සමාජයේ YouTube නාලිකා තුළින් ඒ වගේම පුවත්පත් වලින් අපට දිනෙන් දිනම වැඩියෙන් අසන්නට ලැබෙනවා. ඉතින් මා මෙහිදී අවසාන වශයෙන් සැලකිරීමට කැමති මේ යම්කිසි සමාජයක සිටින්නා වූ කාන්තාවන් හෝ වේවා පිරිමින් හෝ වේවා මේ තමාගේ පතිවත රැක ආරක්ෂා කර ගනිමින් තමාගේ පිවිතුරු ප්‍රේමය ආදරයට මුල් තැන දෙමින් තම පවුල් ජීවිතය රැක ආරක්ෂා කරගන්නේ නම් එය ඒ සමාජයට මහත් වූ පිනක්. එසේම ඒ සමාජයට මහත් වූ කුසලයක් වනවා පමණක් නොව තමාට එය කයින් සිදුවන්නා වූ අකුසලයන්ගෙන් වැළකීමක් වන බව මා මෙහිදී සඳහන් කිරීමට කැමැතියි. එපමණක් නොව මා මෙයත් සඳහන් කිරීමට කැමැතියි. අද මේ බටහිර රටවල් වල පවා යම්කිසි කාන්තාවක් විසින් හෝ පුරුෂයෙකු විසින් මේ ආකාරයට තමාගේ පතිවත රැක ගන්නේ නැතුව වෙනත් කාන්තාවක් හෝ පුරුෂයෙකු සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යෑම කියන කාරණය මෙය ඉතාමත්ම බරපතල කාරණයක්. මේ කාරණය නිසා තා විශාල වශයෙන් දික්කසාද වීම එසේම පවුල් පන්සල් බිඳ වැටීම් එපමණක් නොව ඒ සමහරු ජීවිත හානි එසේම සියදිවි නසා ගැනීම එපමණක් නොව ස්වාමි පුරුෂයා විසින් බිරිඳ මරණයට පත් කිරීම එසේ නැත්නම් බිරිඳ විසින් ස්වාමි පුරුෂයා මරණයට පත් කිරීම
වැනි ඉතාමත්ම ශෝචනීය අවස්ථාවලින් නිමා වෙන එවැනි පුවත් අපට දිනෙන් දිනම මේ සමාජය තුළද බහුලව අද දකින්නට අසන්නට ලැබෙනවා. ඉතින් අන්නේ කාරණය නිසා මා විශේෂයෙන්ම ශ්‍රී ලාංකික කාන්තාවන් හට පැවසීමට කැමති ඔබ විවාහ වීමට පෙර හොඳට තීරණය කරන්න ඔබ විවාහ වන මේ පුරුෂයා ඔබට කියන්නේ ඔබ යම්කිසි පුද්ගලයෙකු සමග විවාහ වනවා නම් ඔබ එම පුද්ගලයා ඔබේ ජීවිතාන්තය දක්වා ඔබට එම පුද්ගලයා සමග තම ජීවිකාව ගෙන යාමේ හැකියාවක් තිබෙනවාද යන බව විවාහ වීමට පෙර හොඳට පරීක්ෂා කර බලා විවාහ වන්න. එසේ නැතුව තමාගේ දෙමාපියන්ට අවශ්‍ය පරිදි එසේත් නැත්නම් තමාගේ නෑදෑයන්ට අවශ්‍ය පරිදි හෝ මිල මුදල් වලට යට නොවී තමාගේ ඒ වටිනා වූ ආත්මය කෙලසා ගැනීමට නොයන ලෙස මා අවවාද කිරීමට කැමතියි. ඉතින් එසේ පවසමින් අදට මගේ දේශනාව මෙයින් අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.